මෙන්න මේ විදිහට කූඩාරමක් ගහනවලු. කූඩාරමේ පතුලට රෙදි දාන්නේ නැහැ කියනවා. මුළු පෘෂ්ඨ වර්ගඵලය 80යි වර්ග මීටර. ඒ කියන්නේ පතුලේ තියෙන සමචතුරස්‍රයේ වර්ගඵලය එකට ගන්නෙ නැහැ. ඒ කියන්නේ මේක එන්නේ නැහනේ. ඒ වර්ගයේ එන්නේ නැහැ. මේ ටික තමයි එන්නේ. ත්‍රිකෝණාකාර මුහුණත් අතරේ වර්ගඵලය. ඒක තමයි 80යි වර්ග මීටර කියලා දීලා තියෙන්නේ. ඒක කොහොමද හොයන්නේ? එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ මේක A කියලා ගත්තොත් මේකත් A කියලා ගත්තොත් භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උසනේ. ඒතර එකක එනවා භාගයයි ආධාරක පාදයේ කියන්නේ A ලම්බ උස කියන්නේ L ත්‍රිකෝණී ආධාරක පාදයේ A ලම්බ උස L භාගයයි A ගුණ කිරීම L. හැබැයි ඒ වගේ හතරක් වටේට තියෙනවනේ. ඒ හතරේ තියෙන රෙදිවල වර්ගඵලය තමයි 80. එහෙනම් මේක ගුණ කරනවා 4ෙන්. එක සමාන වෙන්න ඕනේ 80ට. හේතුව පතුලේ වර්ගඵලය ගන්නෙ නෑ. ඒතර බලන්න 2ට 2 එකක් 1යි 4ට 2 2යි කියලා කැපිලා යනවා. දෙවරක් AL කියන්නේ 2L ඉතිරි වෙන ටික ගුණ කරාම දෙවරක් 1 2යි 2L සමානයි 80 කියලා එන්නේ. හරි පතුලේ වර්ගඵලය එන්නේ නෑනේ. වටේ ත්‍රිකෝණ හතරේ වර්ගඵලය තමයි එන්නේ. ඒ ටික 2L ඒක 80ට සමාන වෙනවා. දැන් මේක සුළු කරලා අපට හොයාගන්න පුළුවන් L නැත්තම් මේ ත්‍රිකෝණයේ ලම්බ උස. ඒ කියන්නේ 8යි කියලා දීලා තියෙනවනේ. මෙතනත් ගුණිතය තියෙන්නේ. ඒතර දෙක ගුණ කිරීම ඒ වෙනුවට 8 දානවා. L සමානයි 80. දෙවරක් 8 16යිනේ 16 ගුණ කිරීම L සමානයි 80. දැන් ගුණ කිරීම 16 ප්‍රතිවෘද්ධ දෙක බෙදීම 16. බෙදීම වෙනුවට ඉරක් ගහනවා. ඉරක් ගහලා 16 දානවා. 16ට 16 එකයි 16 16 එකයි කියලා කැපෙනවා. L සමානයි 80 16න් බෙදුවාම 5යි. ඉතින් මීටර වලින් තියලා තියෙන්නේ. එහෙනම් එන්නේ 5යි මීටර කියලා. එහෙනම් අපිට එනවා ඇල උස 5යි මීටර කියලා. ඇල උස කියන්නේ ඇල උස නෙමෙයි. ලම්බ උස ත්‍රිකෝණේ ලම්බ උස තමයි 5යි මීටර කියලා එන්නේ. ඇල උස කියන්නේ මේ උසටනේ. ඒක නෙමෙයි මේ උස. හරි. ඒ උස තමයි 5යි මීටර කියලා එන්නේ ත්‍රිකෝණේ ලම්බ උස. දැන් අර පිරමීඩයේ උස. පිරමීඩයේ උස කියන්නේ මෙන්න මේක. එකට S කියලා දාගත්තා. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙතන ඍජුකෝණයක් තියෙන. එහෙනම් පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. මේ පාදේ දිග දන්නවනම් ඉතින් මෙතන ඉඳන් මෙතනට 8 නම් මේක හරියට මැද්දට ගහලා තියෙන්නේ. මේ දුරත් 8යි මේ දුර 8 නම් මේ දුරත් 8යි. මැද්දට ගහලා තියෙනවා නම් මේ දුර එකෙන් භාගයයි. ඒ කියන්නේ මීටර 4යි කියලා එන්නේ මෙතන ඉඳන් මෙතනට දුර. එහෙනම් මේක 4 නම් මේක 5 නම් මේක හොයාගන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේය දාලා ත්‍රිකෝණේ දෙපැත්තට යන පාද දෙකේ වර්ගවල එකතුව ඉතිරි පාදේ වර්ගයට සමාන වෙනවා. මේ පාදේ h නම් h වර්ගය එකට එකතු කරනවා. මේක 4 නම් 4 වර්ගය ඒක සමාන වෙනවා L වර්ගයට නැත්නම් 5 වර්ගයට. හරි. ත්‍රිකෝණේ දෙපැත්තට යන පාද දෙකේ වර්ගවල එකතුව ඉතිරි පාදේ වර්ගයට සමානයි. මේක ඇවිල්ලා h නම් අපි දාගන්නවා h වර්ගය කියලා. ධන මේක 4යි. එහෙනම් 4 වර්ගය. ඒ දෙක එකතු කරාම මේ කාරණේ නැත ඉතිරි පාදේ වර්ගයට සමාන එක 5යි කියලා දීලා තියෙන්නේ. 5 වර්ගයට සමාන වෙනවා. h වර්ගයේ ධන 4 වර්ගය කියන්නේ 4 ගුණ කිරීම 4. 5 වර්ගය කියන්නේ 5 ගුණ කිරීම 5. ඒතර h වර්ගයේ ධන 4 වරක් 4 16යි. 5 වරක් 5 25යි. දැන් h වර්ගය තනි කරන්න නම් 16 අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. එතකොට ඍණ 16ක් වෙනවා. නැත්තම් දෙපැත්තෙම 16 අඩු කරා නම් හරි ධන 16 තියෙන එක නැති කරන්න. ඍණ 16ක් දෙපැත්තටම දානවා. දෙපැත්තෙම 16ක් අඩු කරනවා. 16න් 16ක් අඩු කරාම බිඳුව h වර්ගය ඉතිරි වෙනවා. මේ පැත්ත 25න් 16ක් අඩු කරාම 9යි. වර්ගයක් අනිත් පැත්තට යද්දී වර්ග මූලයක් වෙනවා. එතකොට මේ වර්ගය මෙහාට ගියාම 9 මූලය. ඒතර h සමානයි 9 මූලය කියන්නේ 9 හැදෙන්නේ 3 වරක් 3නේ. ඒතර එළියට ගත්ත එක මූලය ඇතුලේ 3 ඒවා දෙකක් තියෙනවනේ. එක 3ක් එළියට ගන්නවා. මීටර වලින් ආදේශ කරපින්න මීටර එන්නේ. එහෙනම් h නැත්තම් පිරමීඩයේ උස එන්නේ මීටර 3යි කියලා